මේ පාදයේ සමානයි. ඒ වගේම මේ පාදයේ මේ කෝණය x මේ කෝණය 75යි. අපෙන් අහනවා x වල අගය. මේකට මේකත් සමානයි කියලා තියෙනවා. පුතේ මේ ගාන දැකපු ගමන්ම ඔයාට මතක් වෙන්නේ මොකක්ද? ඔයාට මේ ගාන දැකපු ගමන්ම මේ තියෙන දත්ත වලින් මතක් වෙන්න ඕන සමද්විපාද ත්‍රිකෝණ. ඇයි මම එහෙම කියන්නේ? මෙන්න මේ මම ඇඟිල්ලෙන් පෙන්නන ත්‍රිකෝණය සලකන්න. මේ ත්‍රිකෝණයේ පාද දෙකක් සමානයි. මේ පාද දෙකක් සමානයි කියන්නේ සමද්විපාද ත්‍රිකෝණ. සමද්විපාද ත්‍රිකෝණයෙන් අපිට ගන්න පුළුවන් සමාන පාදවලට සම්මුඛ කෝණ සමාන වෙයි. සමාන පාදවලට සම්මුඛ කෝණ සමාන වෙයි. ඒ කියන්නේ මේ පාදයට සමාන සම්මුඛව පිහිටන කෝණය මේක. ඒකයි මේකයි මොන වෙනවද? සමාන වෙනවා. සමාන පාදවලට සම්මුඛ කෝණ සමාන වෙයි. මේකට ඉස්සරහා කෝණය මේකට ඉස්සරහා කෝණය. ඒ කෝණ දෙක සමානයි. හරි. ඒ වගේම ඔයාලට දැන් පේනවා මේ පාදයේත් සමානයි. එහෙනම් දැන් ඔයාලට ලියන්න පුළුවන් මේ පාදයේ සමානයි කියලා මේකයි x කියලා. එහෙම ලියන්න බෑ. හරිද? එහෙම ලියන්න බෑ. අන්න මතක තියාගන්න. දැන් මේ ත්‍රිකෝණය ගත්තොත් මේ කෝණයට මේ කෝණය සමානයි. හරි මම ඒක ලියනවා මේක y කියලා අරගෙන මේකත් y කියලා ගන්නවා. ඒ දෙක සමානයි. මොකද ඒකත් සමද්විපාද ත්‍රිකෝණනේ. ඒක අරකට සමාන වෙන්නේ නැහැ. හරි. කවදාවත් මේ වැරද්ද කරන්න එපා. මේක නිකන් 90 වගේ පෙවුනට 90 කියලා දාගන්න එපා. හරි ඒක 90ක් නෙවෙයි 90 වගේ පෙවුනට 90ක් නෙවෙයි. 90ක් නම් අපිට එතන කොටුවක් දෙනවා අනිවාර්යයෙන්. හරි. එතකොට පුතේ ආගන්න දැන් කොහොමද මේ ගාන හදන්න ගන්නෙ? මේ බලන්නකො මට මෙන්න මේක පේනවනේ. මෙන්න මේ ත්‍රිකෝණය ගන්නකො දැන් මම මේ ඇඟිල්ලෙන් පෙන්වන ත්‍රිකෝණේ. මේ ත්‍රිකෝණයේ පාදයක් දික් කරාට පස්සේ හැදිච්ච බාහිර කෝණය තමයි මේ y කියන්නේ. එහෙනම් මේ y කෝණයට සමාන වෙනවා එහි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ අයික්‍ය. එහෙනම් 2x සමාන වෙනවා මොකද්ද? ත්‍රිකෝණයක බාහිර කෝණ. ත්‍රිකෝණයක බාහිර කෝණ ප්‍රමේයයෙන් තමයි මම ඒක ලියාගත්තේ. මොකද්ද? ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය එහි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ අයික්‍යයට සමාන වෙයි. ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය එහි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ අයික්‍යයට සමාන වෙයි. අන්න ඒකෙන් මම ලියාගත්තා y සමානයි 2x කියලා. ඒ වගේම මම මෙතන කෝණය දාගන්නවා පොඩියට θ කියලා. මෙන්න මේක θ. දැන් θ ගේ අගය ඔයාට ගන්න බලන්න. θ ගේ අගය ඔයා ගන්න බලන්න. මොකද්ද? θ ගේ අගය මට ලියන්න පුළුවන් පුතේ එකපාරම මොකද්ද? සම්පූර්ණම මේ කෝණය කීයද? අංශක 180යි. 180න් අඩු කරන්න ඕන මොනවද? x වලයි 75 අගය. ඒ කියන්නේ x ධන 75. ඔන්න මම එකක් ලියාගත්තා θ ගේ අගයට ප්‍රකාශනයක්. ඒ වගේම මට θ ගේ අගයට තව ප්‍රකාශනයක් ලියන්න පුළුවන්. මෙන්න මේ ත්‍රිකෝණේ අභ්‍යන්තර කෝණ ඇසුරෙන් මොකක්ද? θ සමාන වෙනවා 180 අඩු කිරීම 2y. හරිනේ කතාව. θ ගේ අගයට මම ක්‍රම දෙකකින් ලියාගත්තා. θ ගේ අගය ක්‍රම දෙකකින් ලියාගත්තා. නමුත් ඔය θ කෝණයට θ කෝණය සමානයි. එහෙනම් මට ඒකේ දකුණු පැති දෙකක් සමාන කරන්න පුළුවන්. මොකද්ද කරන්න වෙන්නේ? 180 ඍණ x ධන 75 සමාන කරන්න පුළුවන් මට 180 ඍණ 2y. පුතේ මේ 180ට මේ 180 කැපෙනවා. දැන් 11 වසරේ ඉන්න ළමයි විදියට ඔයාට ඒක දන්නවා. ඔයා ඒක දන්නවා. එහෙනම් දැන් මෙතන තියෙන්නේ මොකද්ද? ඍණ x ධන 75 සමානයි ඍණ 2y. මේ ඍණටත් මේ ඍණ කැපිලා යනවා. දැන් ඉතුරු වෙලා තියෙනවා x ධන 75 සමානයි 2y කියලා. පුතේ මේ y කියන්නේ මොකද්ද? 2x. ඒක අපි කලින් හොයාගත්තා. y කියන්නේ මොකද්ද? 2x. එහෙනම් y තියෙන තැනට මම දානවා 2x. එතකොට ඔයාලට ලැබෙනවා x ධන 75. right 2x x වලින් මේ 2x වලින් වැඩි වුණාම උත්තරය ලැබෙනවා 4x සමානයි x ධන 75. මොකද්ද දැන් මම කරන්න ඕනේ? x තනි කරන්න නම් x පද ඔක්කොම එක පැත්තකට ගන්නවා. එහෙනම් 4x ඍණ x සමානයි 75 කියලා උත්තරය ලැබෙනවා. 4x වලින් x අඩු වුණාට පස්සේ පුතේ එතන තියෙන්නේ සජාතීය පද. එහෙනම් 3x සමානයි 75 කියලා ලැබෙනවා. x වල අගය ගන්න නම් මොකද්ද අපි කරන්න ඕනේ? දෙපැත්තම 3ෙන් බෙදනවා. එතකොට පුතේ x වල අගය එනවා අංශක 25යි කියලා. එහෙනම් මේ කෝණේ x වල අගය අංශක 25යි. බලන්න සුපිරි ගණන්නේ. හරි.
ඒකනේ මම මේකට කියන්නේ මොකද්ද? වැඩොන්ට පමණයි. මේ පේපර් එක නම් ආයි වැඩොන්ට පමණයි. හරි. සුපිරි ගණන් ටිකක්. ඒක තමයි ඇත්ත පිළිගන්න වෙනවා අපිට. මොකද මේ ක්වොලිටි එකේ පේපර් කරන ළමයි බහුතරයක් ඉන්නවා ලංකාවේ. එතකොට ඔයාලට තරග කරන්න වෙලා තියෙන්නේ අන්න උන් එක්ක. එතකොට උඹලා නිකන් අවුරුදු සැමරුවා අවුරුදු කෑවා ඒව කරන්න ඕනේ තමයි. එම රිලැක්ස් වෙන්න ඕනේ තමයි. ඒ වගේම තමයි මේ වැඩේ කරන්නත් ඕනේ. හේතු කීකී ඉඳලා වැඩක් නැහැ. හරි. මේ රේස් එකේ මුන් ටික මෙහෙම දුවනවා. මේ වගේ ක්වොලිටි ගණන් හදා මුන් ටික දුවනවා. එතකොට උන් එක්ක තමයි උඹලට මේකේ තරඟ කරන්න වෙලා තියෙන්නේ. එතකොට නිකන් ඉඳලා හරියන්නේ නැහැ. උඹලත් මේ ගේමේ කොහොම හරි යන්න ඕනේ. ගේමේ කොහොමත් ඉන්න ඕනේ. ගේමේ දුවන්න ඕනේ. ඒක තමයි ඇත්ත කතාව. හරි. මේක ඒක තමයි. මේක අර වැඩොත් කොර වෙන જાතියේ පේපර් එකක් කියලා මම දාන්නේ ඒකයි. වැඩොත් කොර වෙන જાතියේ පේපර්. හරි. හදාගන්න ඉක්මනට.